හැංගිලා තියෙන පායන කාඩ් විතරක් මතුවෙන පන්සලක් ගැන ඔයාලා අහලා තියෙනවද? යමු අපිත් එක්ක බලන්න. Dan dim light දාන්න. Hi guys, welcome back to my YouTube channel. අද අපි ඔයගොල්ලෝ එක්ක යනවා ගමනක්. අද ගමන යන්නේ අක්කයි මායි දෙන්නම. Hi. ටිකක් ලොකු රයිඩ් එකක් තියෙනවා. අක්කයි මායි ස්කූටර් එකේ යන්නේ. අපි දැන් මාරු පදින්න පුළුවන් ඉන්න. යමු. ඔයගොල්ලෝවත් එක්ක යනවා. Hello guys, ඔයගොල්ලෝ මගේ thumbnail එකෙන් දැනටම දැකලා ඇති අපි කොහෙද මේ යන්නේ කියලා. අපිට කිලෝමීටර් 55ක රයිඩ් එකක් තියෙනවා. ටිකක් ලොකු රයිඩ් එකක් තියෙනවා. අපි හිතාගෙන ඉන්නේ දැන් අපි ඉන්නේ කෑගල්ලේ. අපි හිතාගෙන ඉන්නේ මාවනැල්ලට ගිහිල්ලා හෙම්මාතගම ගම්පොළ පාරෙන් ගම්පොළට ගිහිල්ලා ඊට පස්සේ කොත්මලේට යන්න. එහෙම තමයි අපි මැප් එක දාගෙන යන්නේ. බලමු අපිට ඒ පාරෙන් යන්න කොච්චර වෙලාවක් යනවද කියලා. අපි උදේ 6:25ට විතර ගෙදරින් ආවේ. අපි ගමනට කොච්චර කාලයක් ගත වෙනවද අපි එහෙට කීය වගේ වෙද්ද යනවද කියලා බලමු. අපි දැන් ගම්පොළ ටවුන් එකේ ඉන්නේ. තව කිලෝමීටර් 18ක් වගේ තියෙන්නේ. දැන් වෙලාව 7:35යි. අපි 6:25ට විතර කෑගල්ලෙන් ආවේ. අපිට පැයක් විතර තමයි ගිහින් තියෙන්නේ ගම්පොළට එන්නේ කෑගල්ලේ ඉඳලා. හෙම්මතගම ගම්පොළ පාරෙන් ආවේ. ට්‍රැෆික් යන්න දෙන්නේ අපිට. දැන් නම් ටිකක් ට්‍රැෆික් එකට වුණා. ස්කූල් ටයිම් හින්දා ගම්පොළ ටවුන් එකේ ටිකක් ට්‍රැෆික් එක තිබ්බා. දැන් අපි ආයෙත් යන ගමන් ඉන්නේ. තාෂ්ට යන්නේ. යමු ඉබ්බා. ලොකු රයිඩ් එකකින් පස්සේ අපි කන්න නැවතුවා. කකුලුත් රිදෙනවා බයික් එකේ විදිහට ඉඳන් අපි දැන් ඉන්නේ නුගවැල. තව කිලෝමීටර් 3යි තියෙන්නේ. පැලගයි.
බයික් එක දැම්මා. ඊට ටික පයින් තමයි යන්න තියෙන්නේ. අස්සනේ පාර. අපිට දෙනක වෙලාව හොඳයි. කවුරුත්ම නෑ. වෙලාව හොඳයි. අයිව ලස්සනයි අම්මෝ. වාව්. අර මේ තමයි කඩදොර විහාරය. මේ කඩදොර විහාරයේ කතාව තමයි 1979 දී මහවැලි ව්‍යාපෘතිය හින්දා ගම්මාන 57ක් පන්සල් 54ක් එක්ක ජලයට යට වෙලා තියෙනවා. මේ යට වෙච්ච පන්සල් 54න් අදටත් නටමුන් විදිහට හරි ඉතුරුලා තියෙන මේ කඩදොර විහාරය විතරයි. වතුර තියෙන දවසට මෙන්න මේ මට්ටමට විතර වතුර පිරෙනවා. ඒතකොට ඉතින් අපිට බලා ගන්න හැම අමාරුයි ඉතින්. අද දැන් වතුර හිඳිලානේ. ඒ හින්දා දැන් හොඳට පේනවා වතුලටම. ගාවින් යන්න හදන්නේ කොත්මලේ සෑය නේද? කොත්මලේ සෑයට යන්න කියලා හදන්නේ. බලමු මෙතනින් vlog එක ඉවර වෙනවද කියලා. නැත්නම් කොත්මලේ සෑයත් ඔයගොල්ලන්ට පේනවද කියලා. බයි බයි. එසේ බයි බයි. බයි බයි.
දැන් අපි කොත්මලේ ආව ලොග් එක මෙතනින් ඉවර වෙනවා. අපි උදේ 6:00 තමයි ගාන පටන් ගත්තේ කෑගල්ලෙන්. කෑගල්ලෙන් 6:00 පටන් අරගෙන හෙටනකොට අපි 8 විතර වුණා මට මතකද 8:00 වගේ වුණේ නැති. අපි කන්නත් නවත්තපු හින්දා තමයි වෙලා ගියේ. නැත්නම් අපිට පැය කමාරෙන් වගේ එන්න පුළුවන්. උදේ වරු හොඳයි ටිකක් තවල් වෙද්දී අවුවයි. හවසේදී වහිනවා. ඒ නිසා අපි කලින්ම ආවේ. දැන් අපි කොත්මලේ මහසෑයේ ඉන්නේ. දැන් මහසෑයත් බැලුවා. එකපාරක් මම මෙහි ඇවිත් තියෙනවා. ඉස්කෝලෙන් ආවා. ඉස්කෝලේ යන කාලේ. දැන් අපි මහසෑයත් බලලා ඉවරයි. දැන් අපි යන හදන අය ගෙදර. දැන් වෙලාව 11යි. උදේ 11යි. හොඳට මව්වයි ඒත්. හවසට අනිවාර්යයෙන්ම වහිනවා. වහින්න කලින් ගෙදර යන්න ඕනේ හින්දා යනවා ලොකු රයිඩ් එකක් දෙනවා අපි දෙන්නට. නම් මේ ලොග් එක එතනින් ඉවරයි. අය තව ලොග් එකකින්